ඔයාලා දන්නවද මේ අද මම කොහෙද යන්නේ කියලා? අද යන්නේ ෆොටෝ ෂූට් එකකට සීතාවක පාක් එකට. බජට් ෆොටෝ ෂූට් එකක්, බර්ත්ඩේ ෆොටෝ ෂූට් එකක් ලස්සනට ඒක කරන්න තමයි මම බයික් එකේ යන්නේ සීතාවක පාක් එකට. ඉතින් එන්න ඔයාලත් මාත් එක්ක. ලස්සන සුන්දර දවසක සීතාවක පාක් එකට ගිහිල්ලා ලස්සන ෆොටෝ ෂූට් එකක් ගන්න තමයි අද හදන්නේ. උමේෂ් විත් ඔන්ලයින් 1 YouTube channel එකත් එක්කලා ටිකට එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. අද දවසේදී වෙන දේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් උමේෂ් විත් ඔන්ලයින් YouTube channel එකත් එක්කලා එකතු වෙලා ඉන්න ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ලස්සන තැන් වලට ඇවිල්ලා කොහොමද මම ලස්සන ෆොටෝ ෂූට් කරන්නේ. ඒ වගේම මේ ස්ටුඩියෝ එකේ කොහොමද මගේ රූටින් එක ගත වෙන්නේ. ඒ වගේම මේ ෂූට් වලට ආවට පස්සේ කොයි වගේ දේවල්ද මුහුණ දෙන්න වෙන්නේ හැමදේම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් සීතාවක මේ පාක් එකට එන්න. ඇත්තටම ෆොටෝස් ගන්න විතර නෙමෙයි මේ පාක් එකට ඇවිල්ලා නිදහසේ නිස්කලංකව තමන්ගේ වයිෆ් එක්කලා දරුවොත් එක්කලා එහෙම නැත්නම් ෆියොන්සේ එක්කලා ඔයාලට පුළුවන් මේ කෙල්ලත් එක්කලා ඔයාලට පුළුවන් ලස්සනට මේ පොඩ්ඩක් ඇවිදලා කරලා නිදහසේ කතා කරලා යන්න පුළුවන් ස්ථානයක් විදියට තමයි මේ සීතාවක පාක් එක ගන්න පුළුවන්. ඉතින් මගේ අද රූටින් එකේ 2026 අද කවද්ද 9 වෙනිදානේ නෑ ඔව් 9 වෙනිදා මේ 8 වෙනි මාසේ. ඉතින් මෙහෙම තමයි කතන්දරේ. ලස්සන ෆොටෝ ෂූට් එකක් නේ. ඉතින් ෆොටෝස් ටිකත් මම ඉස්සරහට දාන්න බලාපොරොත්තු වෙනවා ඔයාලා බලන්න. හරි ලස්සනයි. ඉතින් ඔයාලට කියන්න දේවල් මේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ෆොටෝග්‍රැෆි ශාස්ත්‍රය සම්බන්ධව මේ ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගේ ඩේලි රූටින් එක සම්බන්ධව ඒ වගේම ඉක්විප්මන්ට්ස් ඒ හැම දෙයක් ගැනම කියන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහදී මේ උමේෂ් විත් ඔන්ලයින් YouTube channel එකට එකතු වෙලා ඉන්නකොට ඔයාලට පුළුවන් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් ඔන්නෝමයි අද දවසේදී අද මොර්නින් එකේ ෂූට් එක යන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. පොඩ සයිඩ් එක බලන්න. මේ තියෙන්නේ ලස්සන මේ සීතාවක පාක් එක. ඉතින් ඒ සීතාවක පාක් එක තමයි අද මේ ෆොටෝ ෂූට් එක කරන්නේ. ලස්සන ගර්ල් කෙනෙක්ගේ ලස්සන බර්ත්ඩේ ෂූට් එකක්. ඉතින් අද ගොඩක් ෆොටෝග්‍රැෆර්ස්ලා ඉල්ල දෙනවා ෆොටෝ ෂූට් කරන්න. ඉතින් ගොඩක් මේ ස්ථානට එනවා. මොකද මේ හරි ලස්සන නිස්කලංක විදියට ෆොටෝස් ගන්න පුළුවන්. අද අර වැස්සකට පස්සේ එන මාර නැවුම් ගතියකට එක්කලා මේ ඇත්තටම මේ මාර පොළ පාට එකක් තියෙනවා. ඒකත් එක්කලා ෆොටෝස් ටික මාර ලස්සනට ආවා. මේ පෙරෙන්න වගේ ඇවිල්ලා තියෙන්නේ මේ ෆොටෝ ෂූට් එක කරලා. ඉතින් මේ හරි ලස්සනයි මේ සීතාවක පාක් එක. ඒ වගේම ෆොටෝස් ටිකක් ගන්න පුළුවන්. නැචරල් ෆොටෝස් ටිකක් ගන්න පුළුවන්. කිසිම ලයිට් එකක් අවශ්‍යත් නැහැ. මේ තියෙන ලයිට් එක හොඳටම ඇති. ලස්සන ෆොටෝ ටිකක් ගන්න ඕන. ඉතින් ටෙක්නික් දන්න ෆොටෝග්‍රැෆර් කෙනෙකුට මේක මාරුම් ප්ලේස් එකක්. ඉතින් කපල් ෂූට් වලට, බර්ත්ඩේ ෂූට්ස් වලට, වෙඩින් ෂූට් වලට හැම දෙයකටම මාරු විදිහට මේ මෙච්චර මේක. ඔන්න ඉතින් ෂූට් එක ඉවර කරද්දිම තඩි වැස්සක් ආවා. ෂූට් එක ඉවරයි. ෂූට් එක ඉවර කළා. ඔන්න දැන් අපි යන ගමන් ඉන්නේ. ඉතින් අපි ආයෙත් හම්බ වෙමු. ඔයාලට තියෙන්නේ උමේෂ් විත් ඔන්ලයින් YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න එක විතරයි. ඉතින් ගිහින් එන්න සුබ දවසක් ඔයාලා හැමදෙනාටම.